අනේ මේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට හැන්දෑවේ වෙවිලා ඉන්න බෑවරවන්නේ ලයිට් ඕෆ් කරන්න එපා. නේද? අපුඩිය දෙන්න කමක් නැහැ. 10 මාරට ලයිට් ඕෆ් කරන්න එපා. ලයිට් ඕෆ් කරලා ඔගේ පරිස්සම් කරන්න දෙයක් නැහැ 10 මාරෙන්. ඇයි මේ පළාතට මේ එන ආණ්ඩුකාරවරු ඇයි මේ පළාත දිහා කරලා බලන්නේ නැති? ජාතික ජන බලවේගයේ ප්‍රධාන මේ වර්තමාන ආණ්ඩුවට සහ මේ පාලන තන්ත්‍රයට මම මගේ හෘදයාංගම ස්තුතිය සහ සුභාශිංසනය පිළිගන්නවා. හොඳ දේ කවුරු කළත් හොඳයි. ඒක ඇතුලේ පිරිසිදු පාලකයෝ දෙන්නේ මගේ උපත ඒ පළාතේ සිදුවන ගැන මට සතුටුයි. ආණ්ඩුකාරතුමනි මැකලිගෙන ඒ උල්පත හිඳින්නේ සාහිත්‍ය කෘති බිහි වුණු කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු වුණු දෙවෙනි පරාක්‍රම බාලතුමාගේ නිජබිම මට මෙහෙම මේක හවස් වෙනකන් කියන්න ගියේ මේ සිදුවෙමින් තියෙන මේ වයම අභිමන් කරන මේ පුනරුදය ඇත්තටම ඒකනේ දැන් වචනේ නේ අපි මේ පළාත ඉපදුණු අය මමත් මලිය දේවිට ගියේ රහස් ගබඩාවක් වෙච්ච වයම පළාත මේ රහස් ගබඩාවේ ඇතුලේ අර තිබ්බ කැක්කුම නිසා වැඩිම ප්‍රමාණය ආරක්ෂක අංශයට දීපු පළාත වැඩිම මලගෙවල් පළාත වුණා වැඩිම දන්සල් දෙන පළාතක් වෙනවා. එහෙම වාසනාවන්ත පළාතක් තමයි ආණ්ඩුකාරතුමා ඔබතුමාගේ මේ සුරතට ඇවිත් තියෙන්නේ. පළවෙනි එක මම උපරිම උනන්දුවෙන් ඒකට ඔබතුමාට උමනා සියලු සහයෝගය දෙන්න අපේ පළාතේ දරුවන්ගේ ඉංග්‍රීසි ටික හදමු. ඔය විදිහට කඩුව හසුරවන්න ඇත්තම අපිට බෑ. මම පුද්ගලිකව විශ්වාස කරනවා රාජධානි 4ක් ලිඛිත ඉතිහාසය ඇතුළේ ලියවෙච්ච මගේ උපත ඒ පළාතේ සිදුවන ගැන මට සතුටුයි. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තියෙන පළාතක මේ වටිනාකම අවුස්සලා ආපහු මේක ජනගත කරන්න මේ ගන්න උත්සාහයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන මේ අපේ වර්තමාන ආණ්ඩුවට සහ මේ පාලන තන්ත්‍රයට මම මගේ හෘදයාංගම ස්තුතිය සහ සුභාශිංසනය පිළිගන්නවා. ඒ වගේම මේ පළාතේ කෙනෙක් විදියට මගේ සියලුම සහයෝගය ඉතාම නිර්ලෝභීව සතුටින් මේ සඳහා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. මොකද හොඳ දේ කවුරු කළත් හොඳයි. ඒක ආණ්ඩුවද කරන්නේ වෙන කෙනෙක්ද කරන්නේ එහෙම බෙදලා බෑ. මේ පළාත අපි ගොඩ ආවෙත් ඒ විදිහට අපි ගොඩ ගන්න ඕනෙත් ඒ විදිහට. මොකද මේ මික්ෂර රිසෝසස් තියෙන පළාතක්. දැන් පණ්ඩුකාභය රජතුමා තමන්ගේ රාජධානියකට වාසය කරගන්නවා පණ්ඩුවස්නුවර. ඊට පස්සේ ඒ කුවේණියගේ ඉතිහාසය ඇතුලේ කුවේණියගේ දරුවෝ දීපහත් දීපෙල්ලා කියන දෙන්න වැඩි සම්භවය එක්ක වැඩි ජනතාවගේ ආරම්භය පටන් ගන්නවා. කුවේණියගේ ඉතිහාසය සම්බන්ධ විශාල ප්‍රමාණයක් මේ තියෙනවා. ඊළඟට පරාක්‍රම පාණ්ඩ රජතුමාගේ කාලේ කාලිංග මාගාවට පස්සේ පොළොන්නරු රාජධානිය ආක්‍රමණයත් එක්ක එහෙ හිටපු සිංහලයන්ගේ බහුතරය සංක්‍රමණය වුණේ පළාත් දෙකකට. කොටස් දෙකකට. එකක් තමයි මෙහි දඹදිවේ අනිත් එක තමයි බලංගොඩ. බලංගොඩ නෙමෙයි එතන බණ්ඩාරවල. ඒ පැත්ත මේ පැත්ත දෙක තමයි සංක්‍රමණය. එතකොට මේක ඊටාම පිරිසිදු ජාතිකත්වයේ පිරිච්ච සම්භවයක් තියෙන පළාතක් වෙන්න හේතුව ඔබට තේරෙන්නේ නැති. ඊට පස්සේ කෙලින්ම රට එක්සේසත් කරපු රජවරුන්ගේ නාමාවලිය අපිට ඉන්නේ 4ක් 5ක්. ඒක ඇතුලේ පිරිසිදු පාලකයෝ දෙන්නෙක්ගේ ලෙයින් ලියමු ඉතිහාසයක් අපිට තියෙනවා. එතන මේක සෙල්ලමක් නෙමෙයි ඇත්තට. අපිට සීගිරි අපේ පළාතේ නැති වුණත් සීගිරියට නොදෙවිනි ආපහු අපිට අපි සතු වෙලා තියෙනවා. ඊට පස්සේ කුරුණෑගල යුගයට එනවා. දඹදෙණිය යුගයට එනවා. දැන් මම මේ නොදන්න කාරණා කීපයක් කියන්නේ ඇත්තටම මේක මේ දැනගෙන සිටීම වැදගත් නිසා. විනාඩි දෙකක් මම මේකට ගන්නවා. දැන් පරාක්‍රම බහු රජතුමාගේ කාලේ දෙවෙනි පරාක්‍රම බහු රජතුමාගේ කාලේ එතුමාගේ විසෝවරු දියනාපු තොටක් දියනාපු උල්පත රජතුමා තමයි ඒක නිර්මාණය කළා. ඒ උල්පත තියෙනවා මේක සිරස අවනේද සිරස අපේ ප්‍රධාන සභාපතිතුමාට අයිති ඉඩමක. ඒක තියෙන්නේ ආණ්ඩුකාරතුමනි මැකලිගෙන. ඒ උල්පත හිඳින්නේ නැහැ. ඒතකොට දැන් අපි ඒක පෞද්ගලික ඉඩමක් වුණාට මම දන්න තරමින් පුරාවිද්‍යාවේ නිරීක්ෂණ යටතේ තියෙනවා. ඒතකොට මේ වගේ අපි නොදන්න කාරණා කොට ඊළඟට වැලිවිල සරණංකර සංඝරාජ නාහිමිය අවසන් වරට සැඟවී සිටි රජමහා විහාරයේ පොතු හැර මම ගිහින් ප්‍රෝග්‍රෑම් එකක් කළා. මේ තියෙන ආසාවටම ඩිංගිවල් 13ක් තියෙනවා තාම. ඊට පස්සේ අපිට අපේ සාහිත්‍ය පෝෂණය කරපු වැඩිම සාහිත්‍ය කෘති බිහි වුණු කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු වුණු දෙවෙනි පරාක්‍රම බාලතුමාගේ නිජබිම
මට මෙහෙම මේක හවස් වෙනකන් කියන්න ගියා. පුද්ගලිකව මට දුකක් තිබුණා. ඇයි මේ පළාතට මේ එන ආණ්ඩුකාරවරු ඇයි මේ පළාත දිහා කරලා බලන්නේ නැති කියලා ඒ දුක තුනී කරගෙන තිස්ස වර්ණසූරිය මහතුමා ආණ්ඩුකාර දොරේට එනවා. කලාකරුවෙක් වෙන්න ඕන කලාව ගැන තේරෙන්නේ. ඔක තමයි ඇත්ත කතාව. කලාවක් ඇඟේ නැත්තම් මම දන්නේ කොහොමද ඒක හිතෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අද මේ වැඩේට දැන් මට ධර්මප්‍රිය මහත්මයා තමයි කතා කරන්නේ. ඒකට පුදුම උමනාවක් තියෙනවා නම්බුවක් තියෙනවා. හැමතිස්සෙම කතා කරනවා. මම කොහොමද කරන්නේ මහත්මයා? කොහොමද කරන්නේ මේක? කොහොමද? එතුමාගේ තියෙන වැදගත්ම ක්වොලිටි එකක් තමයි මිනිසුන්ගේ අදහස් ගැනීම. මම ඔබතුමාට සුබ පතන ඔබතුමාගේ දේශපාලන ජීවිතයට. ඉතින් ඒ නිසා මම වැඩිලා කතා කරන්නේ මට මේ පළාතේ මේ සිදුවෙමින් තියෙන මේ වයම අභිමන් කියන මේ පුනරුදය ඇත්තටම ඒකනේ දැන් වචනේ නේ මේ පුනරුදය සත්‍ය වශයෙන් යථාර්ථයක් කරගන්න දෙන්න පුළුවන් යම් සහයෝගයක්ද ඒ සියල්ල අපි නොපිරියලා දෙනවා. මොකද අපිට මේ විශාල තරුණ පිරිසකගේ බලය තියෙනවා. ඒ වගේම අපි මේ පළාත ඉපදුනායි මමත් මලියදේවිට ගියේ. එතකොට මලියදේව මහරහතන් වහන්සේගේ ජන්ම භූමිය උන්වහන්සේගේ ඒ පළලක් බැඳගෙන ධර්ම දේශනා කරපු නිසා පළාතට උඩපොළ කියලා. එතුමාගේ සහෝදරයෙක් තමයි සපුමල් මිය ගියාට පස්සේ සපුමල් බණ්ඩාර වෙනවා දේවත්වයෙන් සැලකෙනවා. ඒ තමයි පොල්ගහවෙල පැත්තට අධිග්‍රහිත දෙවියෝ කියන විශ්වාසය තියෙන සපුමල් බණ්ඩාර දේවාලය තියෙනවා. ඊළඟට සුළුගුළු විහාරයේ බැඳුණු කතා, ඇඹුල් හැලු විහාරය ගැන තියෙන කතා, සුළුගුළු උපාසකතුමා තවුදෙසාවට ගිහිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ සලු දෙක අරගෙන ඇවිත් නිදන් කළා. ඒ එකක් ඇඹුල් හැලු විහාරයේ සෑයේ මෑතක අවුරුදු දශක කිහිපය ඇතුළේ ඉතිහාසයේ කැණීම් කරලා සොයාගත්තා. නැවත ඒ සෑයේ මේක තියලා නිදන් කළා. ඒක මෑත ලේඛනවල තියෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම රහස් ගබඩාවක් වෙච්ච වයන් පළාත මේ රහස් ගබඩාවේ ඇතුලේ අර තිබ්බ කැක්කුම නිසා වැඩිම ප්‍රමාණයක් ආරක්ෂක අංශයට ගිය පළාත වුණා. වැඩිම මලගෙවල් ප්‍රමාණයක් තිබ්බ පළාත වුණා. වැඩිම දන්සල් දෙන පළාතක් වෙනවා. එහෙම වාසනාවන්ත පළාතක් තමයි ආණ්ඩුකාර දුන්න ඔබතුමාගේ මේ සුරතට ඇවිත් තියෙන්නේ. ධර්මප්‍රිය මහතුමා දිවාරය මහන්සි වෙනවා. අනෙකුත් අපේ සියලුම දේශපාලන අධිකාරිය නියුක්ත මහතුරුන්ට මම ඉතාම සෙනෙහසින් තුති පුදනවා මේකට. මේ වැඩසටහන මම ඉස්සරහට අපි සම්බන්ධ වෙලා මේක හොඳ තැනකට ගෙමු. මම ඉල්ලීම් දෙකක් කරනවා යන්න කලින්. මට උද්ගලයක වෙලන්න පුළුවන්. මට පේනවා අපේ අනිල් සර් ජනකලා කේන්දරයේ ඔබතුමායි මම තමයි සිල් ගන්න කියලා. එතකොට අද ඔබතුමා ජනකලා කේන්දරයේ සභාපතිතුමා විදිහට වැඩ කටයුතු කරන මට හරියම සතුටුයි. මට සුවතනවා සර්ටත් මේ මම සර් ඔය ජනකලා කේන්දරේ මුලින්ම අලුත් වැඩියා කරන්නම් කියලා ඉල්ලීමක් කළා. පහුගිය පාරට කාලෙක. නමුත් ඒ ඉල්ලීමට නිසි ප්‍රතිචාරයක් ආවේ නැහැ. ඒ වෙනුවට තිබ්බ කොට්ටම් ගස්ක කැපුවා. ඒ හින්දා දැන් මේ සීල භාවනාව කරනකොට මම සියෝන් එක තමයි දෙන්නේ. මගේ ආයතනය තමයි දෙන්නේ. එතන තමයි තරුණ පිරිස ඇවිල්ලා සිල් ගන්න. ඉතින් මම ඔබතුමාට මේ වෙලාවේ යෝජනාවක් දෙනවා අපි අනිල්සර්ට. අනේ ආපහු පොයේ දවසට නේද මේ කොල්ල කෙල්ලන්ට ඔය ඇවිල්ලා ඉන්න ඔය උපාසක පිරිසට ඇවිල්ලා සිල් සමාදන් වෙන රසවන සංවිධානය කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා. ඉල්ලීම් දෙකයි මැදිතුමනි, මේ කිසිම එකක් මගේ පුද්ගලික ඉල්ලීම් නෙවෙයි. පළවෙනි එක මම උපරිම උනන්දුවෙන් ඒකට ඔබතුමාට උමනා සියලු සහයෝගය දෙන්නම්. අපේ පළාතේ දරුවන්ගේ ඉංග්‍රීසි ටික හදමු. ඒක පෝෂණය කරන්න දෙන්න පුළුවන් සියලුම ඕනම අයවකින් මම සහයෝගය දෙනවා. ඉංග්‍රීසි ටික හදමු. දෙවෙනි එක අනේ මේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට හැන්දෑවේ ඇවිල්ලා ඉන්න බෑවරවමේ ලයිට් ඕෆ් කරන්න එපා. නේද? අපුඩිය දෙන්න කමක් නැහැ. 10:00 මාරට ලයිට් ඕෆ් කරන්න එපා. ලයිට් ඕෆ් කරලා ඔගේ පරිස්සම් කරන්න දෙයක් නැහැ 10:00 මාරින් පස්සේ. මේක ඇත්තටම සමහරට අපේ ආණ්ඩුකාරතුමා දන්නේ නැතුව ඇති. මේ වැව ඇති අපිට ආදායම උත්පාදනය කරන්න මේ පළාත ඇතුලේ. ඇත්තටම මේ වැව ඇති. අනේ ඔකට ඔය මේ අර ස්ට්‍රීට් ෆුඩ්ස් කරන කොල්ල කෙල ටිකට අවස්ථාව දෙන්න. ඇවිල්ලා මේකනේ ආදායම උත්පාදනය කරනවා කියන්නේ අපි.
ඉතින් ඒ නිසා මේ පළාතේ සියලුම මේ ඔබතුමන්ලගේ මේ යහපත් උත්සාහය සාර්ථක වේවා සඵල වේවා. ඒ වගේම ආරක්ෂක අංශයේ සියලු නිලධාරීන්ටත් මම ස්තුති කරනවා මේ හැම කටයුත්තකදීම බොහොම ලොකු අත්වාරුවක් දෙනවා. යන්න කලින් අර සියලුම කලාවට සම්බන්ධ වෙච්ච සියලු දරුවන්ට සුබපතන අතරේ අංගම්පල ශිල්පීන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. ඔය විදිහට කඩුව හසුරවන්න ඇත්තටම අපිට බෑ. ඒ නිසා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. සියලු දෙනාට ජය වේවා. ඊට පස්සේ